ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු හේෂානි ලියඳපිටගේ මනාලියක් වීමට පෙර තියෙන සාදයට ප්‍රේක්ෂකයින්ගෙන් එල්ලවන විවේචන ගැනයි. ප්‍රේක්ෂකයින්ගේ විවේචන වලට හේෂානි පත් වෙලා තියෙන ප්‍රධානම හේතුව තමයි මනාලියක් වීමට පෙර පැවති සාදයේදී ඇය ඇඳන් සිටි ඇඳුම. ගොඩක් දෙනෙක් කියලා තිබුණේ හේෂානිට ඒ ඇඳුම කොහොමටවත් ගැලපෙන්නේ නැහැ කියලයි. ඉතින් මේ ගැන ප්‍රේක්ෂකයින්ගේ අදහස් කිහිපයක් අපි මුලින්ම බලලයිමු. ඉන්දු පෙරේරා කියලා කෙනෙක් ඒ ගැන මෙහෙම කියලා තිබුණා. කොයිතරම් දක්ෂ වුණත් තමන්ගේ ඇඟට ගැලපෙන ඇඳුමක් තෝරා ගන්න බැරි ඇයි? ඇඟේ හැටියට. මේ ඇඳුමද හරි ලස්සනයි කිව්වේ. ඇස් පොට්ට වෙලාද දන්නේ නැහැ. නිමන්දි වෙහෙරගොඩ කියලා කෙනෙක් මෙහෙම කියලා තිබුණා. අපි ආසයි කියලා අඳින හැම ඇඳුමම පිග එකට ගැලපෙන්නේ නැහැ. එහෙම වුණාම විහිළුවක් වගේ. මෙයාගේ උසත් හොඳට තියෙන නිසා කැත මහතක් නැහැ. ඒත් මේ පිග එකට නොගැලපෙන ඇඳුම නිසා සයිස් එක ඩබල් වෙලා පේනවා. තව එක අදහසක් අපි බලමු. මේ අදහස පළ කරලා තිබුණේ ගයානි ගමලත් කියලා කෙනෙක්. ලස්සන නම් නෑ. නිකන් මිනිස්සුන්ට විහිළුවක් වෙන්න එපා. Tamanට ගැලපෙන දේවල් කළා නම් හරි. ඉතින් මීට වඩා බොහෝ දේවල් හේෂානි ගැන හේෂානිගේ ප්‍රේක්ෂකයින් කියලා තිබුණා. ඒවා මෙතන කියන්න බැරි නිසා නොකිය ඉන්නම්. ගොඩක් අය කියන්නේ හේෂානිට ඒ ඇඳුම කොහෙත්ම ඇගේ හැටියට ගැලපෙන්නේ නෑ කියලයි. මෙවන් පසුබිමක හේෂානි අන්තර්ජාලය කලඹමින් කොට ගවුමක් ඇඳන් පූල් එකක ඉඳන් තවත් ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා. ඉතින් අපිට නම් පෙනී යන්නේ හේෂානිට ප්‍රේක්ෂකයන් හෝ කවුරුත් කියන කතා ගානක් නැති බව තමයි. හේෂානි තමන්ගේ පාඩුවේ එයාගේ ගමන යනවා. ඒ ෆොටෝ ෂූට් එකටත් මේ වන විට සමාජ මාධ්‍යයේ බොහෝ විවේචන එල්ල වෙනවා අපිට දැක ගන්න ලැබුණා. ඉතින් අපේ ජනප්‍රිය නිලි හේෂානිගේ මනාලියක් වීමට පෙර පැවති සාදයේ ඇයගේ ඇඳුම ගැන එල්ල වෙන චෝදනා ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම හේෂානිගේ විවාහයට අපෙන් සුබ පැතුම්. අපේ channel එකත් subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එකත් ෂෙයා කරන්න.